ඔය සමිති කරනකොට සමිති කොන්ත්‍රාත් කරන්නේ නැහැ. ඔය සමිති අරගෙන සමිතිය 100ට 5ක් දීලා ඕක වෙන පුජ්‍යලෙක් තමයි කොන්ත්‍රාත් කරන්නේ. සමාන රජයේ නිලධාරී. සමහර විට බොහෝ වෙලාවට හැම ටීఓ මහත්තයෙක්ම කියන්නේ නැහැ. සමහර ටීஓ මහත්තයෙක් කරන්නේ. මේක ප්‍රසිද්ධයි. ඒතකොට පොඩි එනවා රජයට අපි කතා කරනවා ටීఓ මහත්තයම මේකට ඇත්තමේන්තු වාදනවා. ටීఓ මහත්තයම කොන්ත්‍රාත් එක කරනවා. පරිපාලන වියදම් වලින් ටීఓ මහත්තයගේ කොන්ත්‍රාත් එක බලන්න එතුමා කියලා ඒකෙනුත් ගන්නවා. එතුමා මේක අත්සන් කරලා චෙක් එකක් ගන්නවා. ප්‍රසිද්ධයි නිකාන්නේ ඒක. ඒක තියනවා නේද ප්‍රශ්නයක්. ඔය සමිතිය වලට දෙනවා කාටවත් අතුම්වත් මේ කොන්ත්‍රාත් දෙන්න බෑ නේද? නමුත් ඔබ ප්‍රසිද්ධිය වෙන දේවල්. ඒතකොට සමහර සමිති මම කියන්නේ හැම සමිතියක්ම කියලා සමිතිය කෙනෙක් කොන් මේකට චෙක් එකට අත්සන් කරන්න යනකොට 5000ක් දුන්නොත් තමයි අත්සන් කරන්නේ. ආන්‍යම කරාම අපිට බිමේ ඇත්ත සම්වර්ධනය කරන්න බෑ. දැන් මේක අපි ඔක්කොම දන්නවනේ මේක වෙනස් කරන්න ඕනේ නැද්ද හරි පැත්තට. අන්න ඒ නිසා නීතියක් ක්‍රියාත්මක වෙන හින්දා මගේ වගකීම මම මේක පෙන්වා දීම ඉස්සරහට මේව හොයනවා බලනවා පිළිවෙලට කරනවා. ඒක අපි දේශපාලන නායකත්වයේ දෙනකොට අපිට වගකීමක් තමයි මේ රාජ්‍ය සේවය ශක්තිමත් කරලා ගෞරවාන්විත කරගන්න අවශ්‍යයි. රට හැදීමේ ප්‍රධාන කාර්යයක් රාජ්‍ය සේවයට තියෙනවා. අපි දේශපාලන මුළුපාලේ රටක් හදන්න බෑ. අපිට අත්‍යවශ්‍යයි රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න.